எந்த ஒரு ஏடிஎம்மையும் பயன்படுத்துங்கள், தங்க நாணயங்களை வெல்லுங்கள். ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූරයක් මගේ බිරිඳක නමින් තිබුණය. ඒකේ මුදල් යම් කිසි ගෙවීමක් කරන්න තියෙනවා. හැබැයි ඊයන සභාපතිතුමා කියන මේ මුදල් ගෙවලා තියෙනවා කියලාත් කියලා ඉවර වෙලා මේ මාධ්‍ය මේ වෙනවා. මම ඉස්සෙල්ලම කියනවා මට විරුද්ධව දාලා තියෙන්නේ මම දේශපාලනඥයෙක් විදියට මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත ධූරයක් ලබා ගැනීමට ලියුමක් නිකුත් කරා කියලා. ඒක ඇත්ත මම පිළිගන්නවා. මම එක ලියුමක් නෙවෙයි දේශපාලනඥයෙක් වෙච්ච දවසේ ඉඳලා මගේ හිතවත් හැම කෙනෙකුටම ඉල්ලුවොත් ඒ ලියුම නිකුත් කිරීම මගේ ගාව තියෙන ඉස්සරහට කරනවා අපේ රටේ දේශපාලන සංස්කෘතියේ බද්ධ වෙච්ච කොටසක්. ඒ නිසා ඒක ගැන ආපහු බොරුවට මම නෑ කියලා කියන්නේ නෑ. හැබැයි එක දෙයක් කියනවා. මම කියනවා මගේ බිරිඳට මට මගේ පවුලේ වෙනත් අයෙකුට එක 725ක් ද ලක්ෂ 20ක 725ක් වංචා කරලා චෝදනාවක් තිබුණා නම් ගරු සභාපතිතුමා මාධ්‍ය සංදර්ශන පවත්වන්න නෙවෙයි තියෙන්නේ මේ රටේ අධිකරණයට යන තියෙන්නේ. පොදල ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත දූතයෙක් ගන්නකොට තියෙනවා ගිවිසුමකට එන්න ඕන. ඒ ගිවිසුම ප්‍රකාරව ඔබතුමාට පුළුවන් ගිවිසුම අරගෙන ගිවිසුම ප්‍රකාරව මෙන්න මෙහෙම ඔබතුමා ලැබෙන පොල්ලක් තියලා තියෙනවා නම් හේෂගේ කවුරු හරි පොල්ලක් තියලා තියෙනවා නම් ඔබතුමාට තියෙන්නේ පළවෙනියටම අධිකරණයට යන්න. අධිකරණයට නොගොස් දැන් එක එක දැන් මේ දවස්වල මම හිතන්නේ ඊයේ පෙරේද කෘත්‍යාධිකාර මණ්ඩලය අපේ පක්ෂයේ පළාත් සභාව ගැන කියද්දි මගේ නමත් කියුණා මේ මහ ඇමති දූර අපේක්ෂකයා විදිහට වෙනවා කියලා. නමුත් මම තාම කොහෙවත් මේ පාර්ලිමේන්තුවේ අයින් වෙනවා කියලා ප්‍රකාශයක් අත් මම එහෙම හැබැයි ඒක සමාජ මාධ්‍ය ජාල හරහා ගියා. පොඩ්ඩක් නිකන් හිතෙන්නේ නැති මේක දැන් මූට ගහන්න ඕන ෂොට් එකක් කියලා. සමහර කෙනා සභාපතිතුමනි මම ඔබතුමාට අභියෝග කරනවා. මේක බොරුවට එක එක දේශපාලනඥයන්ගේ පස්සේ ගිහිල්ලා අවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඔබතුමාලගේ පක්ෂේ වගේ හිල් වෙච්ච යට ඇඳුම් අඳින මිනිස්සු නෙමෙයි අපි. අපි හොඳට රෙදි කෑල්ල ඇඳලා අපේ යට ඇඳුම ගලවලා පෙන්වන්න පුළුවන් අපි හිල් වෙලා නැහැ. අපි හොඳට පිරිසිදු අඳින්න. සා ඔබතුමාට කියනවා ඒ හිල් වෙච්ච යට ඇඳුම් අඳපු මහත්තුරුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලනඥයන්ව කඩේ මේ වෙනුවෙන් කඩේ යන්න එපා. එහෙම මොන හරි තියෙනවා නම් ඔබතුමා කෙලින්ම අධිකරණයට යන්න. අධිකරණයට ගිහිල්ලා වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග කරන. ඔබතුමා අධිකරණයට නොගොස් ඔබතුමා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලි ඉවර වෙලා කටයුතු කිරීම මම හිතන්නේ මේ රටේ මාධ්‍ය කරණීය නිර්ත සියලු මාධ්‍ය වලට මේක දැනගන්න සැලැස්වීම වෙනුවෙන් තමයි මම මේ කරන්නේ. සා අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණට මේ වෙලාවේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ටිකට මේ අපේ විපක්ෂයේ മന്ത്രിවරු ටික අල්ලගන්න හොයනවා. මට මතකයි මම පහුගිය කාලේ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා ගැන හොයනකොට මගේ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ කියනවා ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් මොකක් හරි හේෂක එකක් හොයලා දෙන්න මම ඔයාලට රුපියල් ලක්ෂ මම මේක අදාළ මාධ්‍යවේදියා ගෙනාලා යම් තැනකදී කියනවා ඔෆර් කරනවා මේ මොකක් හරි හොයලා දෙන්න. ඒ නිසා එහෙම මොන හරි කුංකොන් තියෙනවා නම් කොටස් තියෙනවා නම් එහෙම ඔයාලට හැංගිලා වැහිලා ඉන්න තියෙනවා නම් අපි එහෙම මේ රටේ විශාල මොකද ක්‍රිකට් ආයතන වගේ එක හැප්පෙන්නේ නැහැ. ඒ නිසා අපිට ගල් ගහන්න අවශ්‍ය නැහැ. එහෙම නැතුව බොරුවට එක එක විදියට අපිව වටන්න ලේස්ති වෙන්න එපා. අපේ දේශපාලන ගමන අපේ ක්‍රෙඩිබිලිටියට ගහලා අපිව වටන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි ඒක වැරද්දක්. ඉතින් මට දුක අරිය සභාපතිතුමාගේම ඒ ප්‍රකාශය හරහා කියනවා මොනවද ගෙවලා තියෙන්නේ මෙහෙම කියලා. ඉතින් දැන් ඔබතුමා මෙච්චර කල් අධිකරණයට ගියේ නැහැ. මං අද මේ රටේ මාධ්‍යරිකන මම අධිකරණයට යනවා. මම අධිකරණ යනවා කරු සභාපතිතුමා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක ඔබතුමාට ලේසියි ඒක. ඔන්න දැන් හේෂ විධානකයට චෝදනාවක් තියෙනවා කිය ඔබතුමා කෑ ගහ හිටියනේ. දැන් හේෂ විධානකයේ වෙනුවෙන් ඔබතුමා ඊයේ කරන ලද ප්‍රකාශ වෙනුවෙන් හේෂ විධානකයේ අධිකරණය අපි එතකොට ඔබතුමාට ලේසි. අන්න කියන්න පුළුවන් මෙන්න මේක තියෙනවා කියලා. මං හිතන්නේ දැන් හොරෙක් නම් හොරා අධිකරණයට යන්නේ නැහනේ මේ හොරයි කියලා චෝදනාව කරගෙන නෑ මම යන්න ලේස්ති. ඒ නිසා අපි අධිකරණයේදී මේක බේරගමු කියන එක ගරු සභාපතිතුමාට කියනවා. දැන් මේකේ දැන් ඊයේ මාධ්‍ය හමුවේදී ඔහු කියනවා රුපියල් 21 ලක්ෂයක් ඔබගේ බිරිඳ ගෙවන්න තියෙනවා. ලිපියකින් ඒක දැනුම් දුන්නා. ඒ සල්ලි තාම ලැබිලා නැහැ. වංචා විමර්ශනාංශයට පැමිණිලි කරලා තියෙනවා. එහෙම කියලා තියෙනවා මේ එතුමා ඊයේ කියනවා මම දන්නේ එතුමාට මොකක් වෙලාද කියලා මේක මුදල් ගෙවලා තියෙන්නේ කියලා කියනවා. හරිද? මේකේ සම්පූර්ණ කතාව මේ මාධ්‍යයේ වෙලාව අරගෙන කියන එක තේරුමක් නැහැ. මේක මගේ බිරිඳ ඉන්න සමාගමක මගේ බිරිඳ අධ්‍යක්ෂවරියක් විතරයි. මේ ව්‍යාපාරයේ තියා මගේ බිරිඳ ටිකට් එක මොන පාටද කියලාවත් දන්නේ නැති කෙනෙක්. හරිද? ඒක මම කාරණා කියන්න වෙලාවක් නැහැ. මම ඒක කිව්වේ එන්න සභාපතිතුමාට මම මේකේ පිටුවෙන් පිටුව කියලා දෙන්නම් මොකද්ද වෙලා තියෙන්නේ. මම එක අභියෝගයක් කරනවා. 725
ලක්ෂ 20ක්ද 25ක්ද කියන්නේ 725ක දැන් මේ ලියුම් තියෙනවා. එතුමා හරි මේ මට මාධ්‍යයට පෙන්වන්න පුළුවන් මේ ලක්ෂ 8යි කියලා එක ලියුමක් කියවලා තියෙනවා. හරි. එතුමාත් හරි අමාරු තැනක ඉන්නේ. මං හිතන්නේ මේ එක්කෝ මේකට සම්බන්ධ නිලධාරීන් ගැන මොනවා හරි පරීක්ෂණයක් කරන්න ඕන. මේක ඒකින්ද හොඳම දේ තමයි අපි අධිකරණයට යන එක. මොකද නැත්තම් මේ කට්ටිය අර හොද හැමදාම දානෝනේ. අපි නිකන් මේ ඔය කොහෙවත් නැති ප්‍රශ්නයකට මේ මැදි වෙන්න ඕනේ නැහැ. මොකද අපි ඒ තරම් අහේනියකටපත් වෙලා නැහැ.